ඔන්න එක්තරා ගමක හිටියා ඒ දණ්ඩයා ගන්න බැරි මහා පඬිත ආචාර්ය කෙනෙක්. මේ ආචාර්යතුමා හිටියේ තමන්ගේ උගත්කම ගැන හරිම අතිමාන්‍යකින්. ඉතින් මේ ආචාර්යවරයා මෙයාට හම්බෙන හැම මිනිහෙක්ම මෙයාගේ උගත්කමත් එක්ක පහත් කරලා කතා කළා. ඉතින් ඒ නිසාම ගමේ මිනිස්සු කවුරුත් මේ ආචාර්යතුමා ඉදිරියට මුණ ගැහෙන්න කැමති වුණේ නැහැ. ගීතනගා කොහෙද මේ උදේ පාන්දරම ගොහින් එන්නේ? ආචාර්යතුමා මම මේ කඩමණ්ඩිය පැත්තට ගිහින් එන ගමන්. ඒක තමයි. කාලෙකින් ඔය නගාව හම්බ වුණේ. එක කතා කරන්නත් බැරි වුණානේ. අනේ ඔව් ආචාර්යතුමා ඒත් මට අද ටික සුණංගු වෙනවා. මම ගොහින් එන්නම්. අනේ ගෙදර යන්න නම් ඉතින් මොන සුණංගුවද? ටික කතා කරලා යමුකෝ. නගා දන්නවද පරිණාමවාදී හොයාගත්තේ කවුද කියලා? අනේ ආචාර්යතුමා මම මේ කායෙක්වත් වාද කරන්න යන්නේ නෑනේ. මං ඉන්නේ මගේ පාඩුවේ. මම ගොහින් එන්නම් ආචාර්යතුමා. පොඩි උන් බඩගින්නේ මං එනකම් බලන් ඇති. ඒකත් එහෙමද? හරි. අනේ අම්මපා මෙහෙමත් මෝඩ ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ කියන්නේ නිකන් නෙවෙයිනේ ඉතින්. ඔන්න දවසක් මේ ආචාර්යතුමාට අවශ්‍යතාවයක් සඳහා එහා ගමට යන්න උවමනා වුණා. ඉතින් මේ ගමේ ඉඳන් එහා ගමට යන්න තිබුණේ විශාල දංගාවක් පසු කරගෙන. ඉතින් මේ ගමේ අයව මෙගොඩ ඉඳන් එහා ගමට එක්කන් ගියේ මේ ගමේ හිටිය අහිංසක තොටියෙක්. ඔන්න ඉතින් මේ ආචාර්යතුමා එහා ගමට ගඟ හරහා යන්න හිතාගෙන මේ තොටියා ඉන්න තොටුපළ ළඟට ආවා. ලොකුන් නැහැ. අනේ මහත්තයා මට එහා ගමට යන්න ඕනේ. මාව ඒ ගොඩහට ගිහින් දාන්න පුළුවන්ද? අනේ මොකෝ බැරි අපේ මහත්තයෝ. පරිස්සමට ඔරුවට නැගිගත්තා නම් මං ගොහින් දාන්නම්කෝ. ඉතින් මේ ඔරුවට නැගගත්ත ආචාර්යතුමා ගඟ මැද්දෙන් යන අතරතුර මෙයාට හිතුණා මෙයාගේ දැනුගත්කම් ගැන අර අහිංසක තොටියා එක්ක පුරාජේරුවක් ගන්න. ඉතින් එහෙම හිතලා ආචාර්යතුමා තොටියගෙන් මෙහෙම ඇහුවා. මේ උන්නේ ඔහේ සමාජ විද්‍යාව ඉගෙනගෙන තියෙනවද? අනේ නෑනේ මහත්තයෝ. සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද මහත්තයෝ? බොල්. ඔහේ සමාජ විද්‍යාව ගැන අහලවත් නැද්ද? අනේ මහත්තයෝ සමාජය ගැන නම් මං ඕන තරම් අහලා තියෙනවා. ඒත් ඉතින් ඔය සමාජ විද්‍යාවක් ගැන අහුවේ අදම තමයි මහත්තයෝ. ඔව් අදමයි. අයියෝ ලොකුන් නැහැ. ඔහේ සමාජ විද්‍යාව ඉගෙනගෙන නැහැ කියන්නේ ඔහෙට මේ සමාජයේ යථාර්ථය ගැන කිසිම අවබෝධයක් නැහැ කියන එකයි. හරි. එහෙනම් මට කියනවකෝ ඔහේ අඩුම තරමේ තර්ක ශාස්ත්‍රයවත් ඉගෙනගෙන තියෙනවද කියලා? අනේ මොන තර්ක ශාස්ත්‍රයක්ද මහත්තයෝ. මම දන්නේ එකම ශාස්ත්‍රේ මේ ඔරුවේ රස්සාව විතරයි. අපොයි ලොකුන් නැහැ. ඔහේ තර්ක ශාස්ත්‍රය ඉගෙනගෙන නැහැ කියලා කියන්නේ ඔහේගේ ජීවිතේ කිසිම තර්ක නැහැකියාවක් නැහැ කියන එකයි. අනේ ඇත්තද මහත්තයෝ? මම ඉතින් ඕවා මොකවත් දන්නේ නැහැ නෝයේ. ඒකනේ. එහෙනම් මට මේකවත් කියනවා කොරාලේ. අනේ ඒ මොකද්ද මහත්තයෝ? ඔහේ අඩුම තරමේ තාරකා විද්‍යාව ගැන අහලවත් තියෙනවද කියලා? අනේ මහත්තයෝ මේ දුප්පත් මට මොන තාරකා විද්‍යාවක්ද? ඔය ඉතින් රැට අහසේ තරුවක් දිහා බලාගෙන නිදහසේ හිටියොත් මිසක් මම දන්න තාරකා විද්‍යාවක් නෑ මහත්තයෝ. අනේ දෙයියනේ. ඔහේ තාරකා විද්‍යාව ගැනවත් දන්නේ නැහැ කියන්නේ ඔහෙගේ ජීවිතේ
කිසිම ගත යුත්තක් නැහැ. මේ ලොකුන් නැහැ. අපරාධ ඔයගේ ජීවිත කාලෙම කිසිම තේරුමක් නැතුව ගෙවිලා ගිහින් තියෙන්නේ. අනේ රාලේ මට ඇත්තටම තියෙන ප්‍රශ්නේ ඔය මොනවද ඉස්කෝලේ ගිහලා මෙච්චර කල් ඉගෙන ගත්තේ? අනේ අපේ මහත්තයෝ මොන ඉස්කෝලේ යාමක්ද? අපේ තාත්තා නැති උනේ මං පුංචි සන්දියේම. එදා ඉඳලම පවුලේ බර කරදගත්ත මගේ රස්සාව උනේ මේ ගංගාවයි ඔරුවයි තමයි මහත්තයෝ. ඒකත් එහෙමද? එහෙනම් උන්නේ ඔහේ කාලයක් තිස්සේ මේ ඔරුවේ රස්සාව කරන නිසා හොඳ ගානක් මේ වෙනකොට ඉතුරු කරගෙන ඇති නේද? අනේ මොන ගානක්ද මහත්තයෝ? මං එදා වේල කොහොම හරි ගැට ගහගන්න කීයක් හරි හොයාගන්නේ බොහොම අමාරුයි. කොහේ ඉතිරියක් කරන්නද? ඒක තමයි උන්නේ කියන්නේ. ඔහේ අඩුම තරමේ ආර්ථික විද්‍යාව හරි ටිකක් ඉගෙනගෙන තිබුණා නම් අද ඔහේ මේ රස්සාවෙන්ම හොඳ සල්ලිකාරයෙක් වෙලා. අනේ ඇත්තද මහත්තයෝ? ඒකනේ මං කිව්වේ මේ කිසිම දෙයක් ඉගෙනගෙන නැති නිසා ඔහේගේ ජීවිතේම වැඩක් නැහැ කියලා. ඒකට බලනවාකෝ මං ගැන මං මොනතරම් දේවල් ඉගෙනගෙන තියෙනවද කියලා. ඒකයි මම මේ තරම් සාර්ථක මිනිහෙක් වුනේ. අනේ මහත්තයෝ ඇයි මොකද ලොකුනේ? මොකද මේ කලබලේ? ඔය මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නෑ මහත්තයෝ. මහත්තයා පීනන්න ඉගෙනගෙන තියෙනවද කියන්නකෝ. පීනන්න. ඔව්. අනේ නෑ. මම ඔය වගේ බොරු වැඩවලට මගේ කාලය වෙන් කළේ නැහැනේ. එහෙනම් මහත්තයෝ මොනවා ඉගෙන ගත්තත් දැන් ඔහේගේ ජීවිතෙම වැඩක් නෑ. ඒ මොකද උනේ? එහෙම කියන්නේ? මේ පේන්නේ නැද්ද මහත්තයෝ? ඔරුව හිල් වෙලා. දැන් මේක ගිලෙන්නයි යන්නේ. මං නම් දන්න විදිහට පේනවා ජීවිතේ බේර ගන්නවා. මහත්තයත් ඔය ඉගෙන ගත්ත විද්‍යාවකින් මොකක් හරි කරලා බේරෙන්න බලන්න. එහෙනම් මම ගියා මහත්තයෝ. අයියෝ අනේ මාව බේර ගන්න උන්නේ නැහැ. අනේ කවුරුත් නැද්ද? අනේ මාව බේර මාව බේර ගන්න උන්නේ නැහැ. අනේ ඉතින් ඒ දණ්ඩයා ගන්න බැරි පණ්ඩිත ආචාර්යතුමා මොනවා ඉගෙනගෙන තිබුණා පීනන්න ඉගෙනගෙන නැති නිසා අනේ ගඟට පිළියෝ. ඉතින් අර තොටියා කොහොම හරි පීනගෙන ගොඩට ගිහින් තමන්ගේ ජීවිතේ බේරගත්තා.